අයි ඔමාලේ මොකද්ද? මේ මොකද මේ අතේ තියාගෙන ඉන්න ඩ්‍රිල් එක? ඩ්‍රිල් එකද? මල්ලි මේක නියුමැටික් ඩ්‍රිල් එකක්. ඒ කියන්නේ මල්ලි මේක වැඩ කරන්නේ යා කම්ප්‍රෙසර් එකකින්. ඉතින් මේක හුලං වලින් වැඩ කරන නියුමැටික් ඩ්‍රිල් එකක්. මේක ෆයින් එකෙන් ගෙන්නන නියුමැටික් ඩ්‍රිල් එකක්. ඉතින් ඔයාලට මේ වගේ නියුමැටික් ඩ්‍රිල් එකක් අවශ්‍ය නම් එන්න මාත් එක්ක. ඉතින් ඔයා දැන් තමත් දන්නවා නියුමැටික් රේන්ජ් එකෙන් අපි දැන් තමත් වීඩියෝ එකක් කරලා තියෙනවා නියුමැටික් මේල් ගන් කියන වීඩියෝ එක. ඒ වගේම ෆයින් අපි ළඟ මේ නියුමැටික් රේන්ජ් එකේ මේ වගේ නියුමැටික් ඩ්‍රිල් තියෙනවා. මේ වගේ නියුමැටික් හැමර් තියෙනවා. මේ වගේ නියුමැටික් ස්ක්‍රූ ඩ්‍රයිවර් තියෙනවා. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ ඩ්‍රිල් එකක් ගත්තම මේකේ මොඩල් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ අතරින් ප්‍රධාන එකක් තමයි කෝඩ් ඩ්‍රිල් එකක්. ඒ කියන්නේ මේ වගේ ඩ්‍රිල් එකක් ගත්තම මේ ඩ්‍රිල් එකේ මෙතන වයර් එකක් සම්බන්ධ වෙලා කරන්ට් එකෙන් තමයි මේක වැඩ කරන්නේ. ඒක තමයි කෝඩ් ඩ්‍රිල් එක වෙන්නේ. ඒ වගේම මේක කෝඩ්ලස් ඩ්‍රිල් එකක් වෙනවා. ඒ කියන්නේ මේක බැටරියක් මාර්ගයෙන් වැඩ කරනවා නම් අන්න ඒක තමයි කෝඩ්ලස් ඩ්‍රිල් එකක් කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ නියුමැටික් ඩ්‍රිල් වෙනවා. ඔයා දන්න දැන් තමයි මේ වගේ නියුමැටික් ඩ්‍රිල් එකක් වැඩ කරන්නේ හුලං වලින්. ඒතර මේකට යා කම්ප්‍රෙසර් එකක් හරහා තමයි අපි මේ ඩ්‍රිල් එකක් වැඩ කරන්නේ. ඉතින් ඔයා දන්නවද ඇයි ඔයාට මේ වගේ නියුමැටික් ඩ්‍රිල් එකක් විශේෂ වෙන්නේ? ඇයි ඔයාට මේ වගේ නියුමැටික් ඩ්‍රිල් එකක් අවශ්‍ය වෙන්නේ කියලා. හරි අපි ඒක කතා කරමු. ඉතින් ඔයා ෂොප් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉන්ඩස්ට්‍රියල් පර්පස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් එක දිගට වැඩ ගන්න අවශ්‍ය වෙන ඩ්‍රිල් එකක් තමයි මෙන්න මේ නියුමැටික් ඩ්‍රිල් එක. ඔයා දන්නවා මේ වගේ නියුමැටික් ඩ්‍රිල් වල ආමිචර් කොයිල් මේ මුකුත් නැති නිසා ඔයාට මේ ඩ්‍රිල් එක අඩු වීදමකින් එක දිගට වැඩ ගන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ වගේම මේ වගේ ඩ්‍රිල් එක ගොඩක් හෙවි නැති නිසා ඔයා සාමාන්‍යයෙන් අනිත් ඩ්‍රිල් එක කම්පෙයාර් කරලා බලනකොට මේ වගේ ඩ්‍රිල් එක ගොඩක් බර නැහැ. ඒ නිසා ඔයාට හරි පහසුවෙන් මේක හසුරවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම ඔයාලට තව දෙයක් කියන්න. ඔයා සාමාන්‍ය මේ වගේ නියුමැටික් ඩ්‍රිල් එකක් නැත්නම් මේ වගේ නියුමැටික් හැමර් එකක් මේ මොනම දේ පාවිච්චි කරත් ඔයා දන්නවා සාමාන්‍යයෙන් මේ වාතය හරහා ජල වාෂ්ප මේ මැෂින් එක ඇතුළට යන්න පුළුවන්. එහෙම වුණොත් මේ මැෂින් එක ඇතුළේ තියෙන දේවල් ටික ඩැමේජ් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ෆිල්ටර් එකක් මේ වගේ එයාර් ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාට මේ මැෂින් එක කාලයක් තිස්සේ පාවිච්චි කරන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ නියුමැටික් ඩ්‍රිල් එකක් අවශ්‍යයි නම් ඔයා දන්නවද දැන් මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දාන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක්. දාලා ඔයාගේ ළඟම ඩීලර් කන්ටැක්ට් ඩීටේල්ස් ඔයාට අපි හරහා ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ ළඟම ඩීලර් ගාවට ගිහිල්ලා ෆයින් අපේ මේ නියුමැටික් ඩ්‍රිල් එකක් ලබා ගන්න.